ජේසු පිහිටයි ඔබට. කොහොමද අද දවස ඔයාලට? දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අදත් මම ඔයාලා ගාවට ආවා ලස්සන කතාවක් අරගෙන. ඒ දෙවියන් වහන්සේගේ වචනෙන් මෙහෙම දෙයක් සඳහන් වෙනවා. ගොඩක් බලමු. යෝබ් 11 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා මෙසේ සඳහන් වෙනවා. නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහ කරපන්න. අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම් වල වාසය නොකරේවා. එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමු කොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත් නුඹ කැලැල්ලක් නැතුව නුඹේ මුහුණ ඔසවාගෙන ස්ථීරව බය නැතුව සිටිනා ඇත කියලා. දේව දරුවනේ, අපි තවමත් ඇත්තටම අපේ ජීවිතය තුළ නොයෙකුත් දේවල් අධර්මිෂ්ඨකම් තුළින් අපි යනවා. ලෝකයේ දේවල් වලට අපි ලෝල් වෙලා දෙවියන් වහන්සේගේ දේ පහත් කරමින් තවමත් අපි ඉන්නේ අපගේම ලෝකයක් තුළ. දෙවියන් වහන්සේගේ කාරණාවන් සොයන කිසි මනුෂ්‍යයෙක්ට කිසි ආපතකින් හිඟයක් නොවන්නේ කියලා මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඉතින් මේ වෙලාවෙත් මම ඔබට කියන්න කැමති, ඔබ ධෛර්යමත් කරන්න කැමති. ඔබේ ජීවිතේත් යම් කිසි විදිහට අධර්මිෂ්ඨකමක් තිබේ නම්, යම් කිසි අබ්බැහිකමක් තුළ තාමත් ඔයා නියැලෙනවා නම් මේ මොහොතේ උන්වහන්සේගේ ප්‍රේමයේ දෙස බලලා යත් හරින්න. මන්ද ඔයාගේ කූඩාරම තුළ කිසිම අධර්මිෂ්ඨකමක් තියෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. උන්වහන්සේ දෙස බලලා උන්වහන්සේ දෙසට දෑත් යොමු කරමින් යන හැම කෙනෙක්ටම උන්වහන්සේ ස්ථීරව බය නැතුව යන්න උන්වහන්සේ අපිට කරුණාව දෙනවා. ඉතින් අපේ ජීවිතේ ජයග්‍රහීව ගෙවන්න නම් පළමු කොටම අපේ තියෙන අධර්මිෂ්ඨකම අපි පහ කරන්න අවශ්‍යයි. මේ දේවල් වලට තේරෙන්නේ නැත්තම් ඇත්තටම අපේ පාපේ මොකක්ද කියලා සමහර විට වටහා ගන්නත් කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඔයා දෙවියන් වහන්සේගේ ඉදිරියේ දන්නාම ලහන්න මං කරන පාපේ මොකක්ද කියලා. උන්වහන්සේ කෙනෙක් ඔයාට හංගවයි. ඔයාගේ අධර්මිෂ්ඨකම් මොකක්ද කියලා උන්වහන්සේ කියලා දෙයි. ඒ අධර්මිෂ්ඨකම් පහ කරන්න උන්වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ. උන්වහන්සේ විශ්වාසනීය දෙවි කෙනෙක්. ඔබ ඉල්ලන හැම දෙයක්ම උන්වහන්සේ එකිනෙක ඔබට කියලා දෙන දෙවි කෙනෙක්. උන්වහන්සේ නිකම් කතා නොකර ඉන්න දෙවි කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ කතා කරනවා. අපේ ආත්මයට කතා කරනවා. අපේ හදවතට ලං වෙලා ඉන්න දෙවියන් වහන්සේ උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ දෙස පමණක් අද්දිකු කරමින් බලාගෙන ඉන්න. කිතුණු වෙච්ච අපි ගොඩාක් තැන්වලදී දෙවියන් වහන්සේව ඩිපෙන්ඩ් වෙනවා. අපි දෙවියන් වහන්සේ සමග යැපෙනවා. දෙවියන් වහන්සේ විතරක් විශ්වාස කරන මනුෂ්‍යයන් ඕනතරම් මේ ලෝකේ ඉන්නවා. ජීවිතේ ජය අරගෙන. ඉතින් ඇයි තවමත් ඔයාගේ ජීවිතේ දෙවියන් වහන්සේව ලං නොකර ඔයා තනි වෙලා තැවෙන්නේ ඇයි? දෙවියන් වහන්සේට බාර දෙන්න මේ ජීවිතය. යේසුස් වහන්සේ ගැන සිහි කරන උන්වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අපි වෙනුවෙන් වින්දා වූ දසවිධ දුක් සිහි කරන්න. ඒ හැම පාපයකටම ගැලවුම දුන්නේ කිතුණුවන්ට විතරක් නෙවෙයි කියනක හොඳට මතක තියාගන්න. ඔයාත් ඒකට සම්බන්ධ කෙනෙක්. ඔයාත් මේ මොහොතේ ඔයා මොන ආගමක මොන ජාතියක ජීවත් වුණත් ඔයා වෙනුවෙනුත් උන්වහන්සේ මැරුණා. මේ මුළු ලෝකවාසී හැම කෙනෙක් වෙනුවෙන්මයි උන්වහන්සේ ජීවිතේ දුන්නේ. ඒ කුරුසේ පාප හැම දෙයක්ම දරාගත්තා. තවමත් ඔයා පාපය තුල ජීවත් වෙනවා නම් ඔයාගේ ජීවිතය ඔයාගේ නියන්නේ කොතනටද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. අද දවසේ ඔයාගේ කුඩාරමේ තියෙන හැම අධර්මිෂ්ඨකමක්ම පහ කරලා උන්වහන්සේට බාර වෙන්න. උන්වහන්සේ එතකොට කියන දේ බලන්නකො මොකක්ද කියලා. එවිට නුඹ නුඹේ සිත හරියාකාර යොමු කොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත් නුඹ කැලැල්ලක් නැතුව නුඹේ මුහුණ ඔසවාගෙන ස්ථීරව බය නැතුව සිටිනාට කියලා. ඔයාගේ ජීවිතේට කිසි කැලැල්ලක් උන්වහන්සේ ඇති කරන්නේ. ජීවිතේට ස්ථීර භාවයක් උන්වහන්සේ දෙනවා. ජේසු පිහිටයි අද දවසට ගිහින් එන්නම් හෙට දවසේ හම් වෙන බලාපොරොත්තු